අයිබෝන් හැමෝටම අදත් ඔයගොල්ලෝ ටේ ස්ටුඩියෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ගෙනල්ලා තියෙන අලුත් ට්‍රේඩින් වීඩියෝ එකක්. අද අපි forex market එකේ අප්ඩේට් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ අප්ඩේට් එක විතරක් නෙවෙයි මෙතන විශේෂ දෙයක් තියෙනවා. මේ Exness කියන අපේ කියන්නේ ට්‍රේඩින් බ්‍රෝකර් platform එක අපි use කරන ඔයාලා දන්නදී මම ඉස්සරේ දැම්මා forex market එකේ trade කරේ Exness එකේ. එතකොට මේ Exness එකේ ආය deposit bonus එකක් ඇවිල්ලා තිනවා. ඒ deposit bonus එක ලබා ගන්න කොහොමද කියලා deposit and withdraw bonus එක. ඒ කියන්නේ ජීවිත කාලෙටම 100% deposit and withdraw bonus එකක් ඇවිල්ලා තිනවා. මේක ලබා ගන්න කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම ඒ ගැන කතා කරලෙමු. ඒ වගේම තව පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මොකක් හරි වල trading සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට මාව contact කරගන්න පුළුවන්. මම පල්ලෙහා මගේ Telegram account එකේ link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා මට Telegram එකෙන් message එකක් දාන්න පුළුවන්. මම online ඉන්න ඕන වෙලාවක ඔයාලට reply කරනවා. ඒ වගේම අපේ Infinity Pips Club group එකේ link එකක් තියෙනවා පල්ලෙහා. ඒකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මගේ mobile numbers පල්ලෙහා දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට මාව contact කරගන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්. හරි අපි යමු මොකද්ද මේ Exness එකේ deposit bonus එක කියලා. Exness එකෙන් දෙන්නේ මේක affiliate partners ලට විතරයි. ඒ කියන්නේ promo code එකකින් account එකක් හදපු අයට විතරයි. හරිද? ඒ කියන්නේ දැන් මගේ promo code එක තියෙනවා එකකින් account එක හදපු අයට විතරයි. ඒකත් හැම promo code එකකින්ම account හදපු අයට දෙන්නේ මේ affiliate ලගේ levels තියෙනවා. ඒ levels pass කරපු කට්ටියගේ promo codes වල විතරයි මේ bonus එක හම්බෙන්නේ. ඒතකොට මම මේ levels pass කරලා ඒ promo code එක use කරන්න කියන්නේ මගේ promo code එක use කරන කට්ටියට 100% 100% bonus එකක් ලබා ගන්න පුළුවන් විදිහේ promo code එකක් තමයි මගේ promo code එක. ඉතින් ඔයාලට මේ display එකේ පෙන්වන පල්ලෙයන් ප්‍රමාණය promo code එක use කරලා ඔයාලට තියෙන Exness account එකක් හදාගන්න. Exness account එක හදාගද්දී ඔයාලට email password දෙන්න යට තියෙන partner code කියලා. අන්නේ partner code කියන තැනට හරියටම නිවැරදිව මේ code එක ඔයාලා ලබා දෙන්න ඕනේ. මම පල්ලා description එකේ code එක දාලා තියෙනවා. display එකෙත් පෙන්නනවා. මේ code එක හරියටම නිවැරදිව ලබා දෙන්න ඕනේ. මේ code එක ලබා දුන්නාට පස්සේ ඔයගොල්ලෝ $50ට වැඩි deposit එකක් කරලා $50ට වැඩි deposit එකක් කරාම ඒ දාන $50ක් දැම්ම කියමු. ඒ ගාන වලට $100ක් විතර තමයි account එකට බැර වෙන්නේ. ඒ කියන්නේ 100%ක deposit bonus එක. ඒ වගේම ඔයාලා දාන first ඒ කියන්නේ withdraw එක ඒ කියන්නේ bonus එක හම්බුනාට පස්සේ දාන first withdraw එකත් 100%ක bonus එකක් විදිහට තමයි ඔයාලා withdraw කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔය $50ක් දැම්මම ඔයාලට $100ක් හම්බ වෙනවනේ. මොන ඔය $100 සාමාන්‍යයෙන් $500ක් වගේ කරගෙන withdraw කරගත්තොත් ඔයාලට $1000ක් ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා loss කරගන්න නැතුව කරගන්න ඕනේ. අන්න ඒකට අපේ Infinity Pips Club Telegram group එක තියෙනවා. මේ group එකේ daily ඔයාලට forex market එකේ signals දානවා. මේ හැම signal එකක්ම high profit signal දාන්නේ. හරි. high profit signal දාන්නේ සාමාන්‍යයෙන් සතියේ pips 2000 විතර යනවා. ගොඩක් වෙලාවට අපේ signal වල profits. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ signals ලබා ගන්න පුළුවන් අපේ Infinity Pips Club Telegram channel එකේ. ඔයාලා මේ channel එකට join වෙලා ඉන්න. එතකොට ඔයාලට account එක හදාගත්තත් අර bonus එක හම්බ වෙනවා. ඔයාලේ bonus එක කෙලින්ම withdraw කරන්න බෑ. profit එකක් අරගෙන තමයි withdraw කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි Exness එක ගැන කියන්න තියෙන්නේ. ඒ ඔක්කොගේම links පල්ලෙහා description එකේ තියෙනවා. තව විස්තර ඔයාලා බලාගෙන පුළුවන් අපේ Telegram group එකට ගිහිල්ලා. අපි අද ගෙනල්ලා තියෙන gold එකේ update එකක් ගෙනල්ලා තියෙනවා. ඔයාලට සාමාන්‍ය හරි forex හරි crypto හරි ඕනම currency එක හරි coin එක හරි updates ඕනනම් පල්ලෙහෙන් comment කරලා දෙන්න. අපි අද බලන්නේ crypto update මේ forex update එක gold එකේ. gold එකේ ඔයාලා දන්නවා ඇති අපි කලින් කතා කරපු trend එකක් තියෙනවා. ඒ trend එක break කරන්න නැතුව market එක උඩට ගිහිල්ලා තියෙනවා. ඔයාලා දන්නවා gold එක 3000 කියන level එක hit කරා. ඒතර මම මේ ඉන්නේ monthly chart එකේ. අපි යමු one day වගේ කොහොමද market එකේ view එක කියලා. අපි one week එකට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. one week එක ඔයාලට පේනවා ඇති. මෙන්න මේ candle එක මේ හරියට යන්න ගිහිල්ලා ආය පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් පොඩි down trend එකකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ එකක් හැදෙනවා කියන්නේ ඔයාලට පේනවා ඇති. හොඳ indicator එකක් වෙනවා අපිට market එක down trend එකකට යනවා කියලා. හැබැයි ඒත් එක්කම bullish candle දෙකකුත් ඇවිල්ලා තිනවා. හොඳ volume candle එකක් ඇවිල්ලා තිනවා. ඒවත් හැබැයි මෙන්න මේ විදිහට wick එකක් ගහලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට market එක ඔයාලට පේනවා ඇති අපි කටින් කතා කරපු trend එකේ හොඳට retrace වෙලා තියෙනවා. ඒ trend එක හොඳට වැඩ කරලා තියෙනවා. අපි යම් one day chart එකට මොකද වෙලා තියෙන්නේ බලන්න. ඔයාලට මම අද trade එකට entry එකක් ගන්න පුළුවන් විදිහට analysis එකක් දාලා දෙනවා. හින්දා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. one day chart එකේ ගත්තොත් එහෙම ඔයාලට මෙතන පේනවා ඇති මේ resistance එකක් සහ support එකක් මෙතන දෙනවා. අපි ඒක
ටක් ගාලා මාක් කරගමු. මෙන්න මෙතන resistance area එක තියෙනවා. ඕකේ. ඊට පස්සේ මෙතන ආය මෙතන support area එක තියෙනවා. මෙතන ආය resistance area එකක් තියෙනවා. මම මේ 1 day chart එකේ මාක් කරන්නේ. ඔයාලට lot එක 1 lot දාලා මේ trades ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලට කැමති නම්. හරිද? ඊට පස්සේ මෙතන මම ගත්තොත් ආය පොඩි resistance එකක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඕකේ. 1 day chart එකේ හැටියට නම් අපි බැලුවොත් එහෙම අපි views වලින් බලමු. 1 day chart එකේ හැටියට අපි බැලුවොත් මෙන්න මේක ආපහු මෙතෙන්ට resistance වෙලා අප් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ විදිහට මේක මෙතන පල්ලෙහාට ඇවිල්ලා මෙතන support වෙලා resistance වලින් support වෙලා අප් වෙන්න පුළුවන්. මේකටම ඊට පස්සේ ආය අපි බැලුවොත් එහෙම මේක කෙලිම down trend එකකට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් මේ පල්ලෙහා අපේ තියෙන resistance එක දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් ආය අප් වෙන්න පුළුවන්. අපි මේක වෙන කලයකින් දාගමු. මොකද ඔයාලට ඉන්ඩිකේට් කරගන්න ලේසි නිසා. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි එක තමයි මේක මාකට් එක මෙතනින් කෙලින්ම අප් වෙන්න පුළුවන්. හරිද? මාකට් එක මෙතනින් කෙලින්ම අප් වෙන්න පුළුවන්. අපි ඒකෙත් කලයක පොඩ්ඩක් චේන්ජ් කරගමු ඔයාලට හොයාගන්න ලේසි වෙන්න. හරි. මෙන්න මේ ටික තමයි දැනට මගේ ideas එක තියෙන්නේ මේ මාකට් එක පිළිබඳව. අපි බලමු අඩු time frame වලට ගිහලා මොකද වෙන්නේ කියලා. මම යනවා 4 chart එකට. හරි. ඕකේ. 4 chart එකේ බැලුවොත් ඔයාලට පේනවා ඇති දැනට previously market එක down trend එකට හැල්ලා තියෙනවා. ඔයාලට පේනවා 4 වල අනුව මෙන්න මෙතනත් තියෙනවා පොඩි resistance එකක් තියෙනවා. මේ resistance එක වැඩිලා market එක හැරෙන ගමන් තියෙනවා. ඔයාලට එතන entry එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. මේ entry එක මේ විදිහට යනවා පස්සටම. හරිද? ඒ කියන්නේ ඒක strong resistance එකක් වෙලා තියෙනවා මෙතනදී. එතකොට 4 chart එකට අනුව මට mainly කියන්න පුළුවන් market එක මෙතනදී short වෙනවා කියලා. මෙන්න මේ resistance එක දක්වා. ඒ කියන්නේ market එක 3239 දක්වා short වෙනවා කියලා. ඒකට ඔයාලට මෙතනදී entry එකක් ගන්න පුළුවන් trade එකකට. මෙතන short එක ගන්න පුළුවන්. දැන් ආයෙ ඔයාලට market එක මෙතන touch වෙන එකන් ඉඳලා ගන්න පුළුවන්. ඉන්ජිනේරින් එකට touch වෙයි කියලා මෙන්න මෙතනින් තමයි ඒතර අපේ entry එක තියෙන්නේ. stop loss එක පොඩ්ඩක් උඩින් high එකට මෙතනට profit එක පොඩ්ඩක් පහළින්. මෙන්න මේ හරින් ඔය profit එක දිහාන්න පුළුවන්. gold එකේ මේ තියෙන්නේ 4 hour trade එක. හරි. okay. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ support එක මේ support එක break කරන candle එක හොඳ bullish candle එකක් නම් හොඳ මර්බෝස candle එකක් නම් ඔයාලට මේ target එක තව පල්ලෙහාට දික් කරගන්න පුළුවන්. හරිද? මේ target එක තව පල්ලෙහාට දික් කරගන්න මම දැන් මේ ගන්න target එක දිහානවා මට මීට වඩා profit එකක් මේ chart එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. මම යනවා දැන් 1 hour chart එකට. 1 hour chart එකට අනුව බැලුවොත් 1 hour chart එකේ අපිට short movement එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙතන trend එක බැලුවොත් එහෙම okay. 1 hour chart එකේ මෙතන triangle pattern එක break කරලා තමයි අප් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට ඒකේ market එක catch කරගත්ත කට්ටිය කියනවා මෙතන trend එක ගන්න පුළුවන් වුණා. දැන් අපේ entry එක මේක මේ වීඩියෝ එක බලන කට්ටියට මෙතනදී entry එකක් ගන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මේ වීඩියෝ එක පරක් වෙලා බලන කට්ටිය ඉන්නෝනේ. අන්න ඒ කට්ටියට තමයි මම මෙන්න මේ entry එක දෙන්නේ. මේ දැන් අද වීඩියෝ එක බලන කට්ටියට මේක ඔයාලට තව දවස් දෙක තුනක් වගේ රන් වෙනවා. මේ වීඩියෝ එක බලන කට්ටියට මේක ගන්න පුළුවන්. අපි ඊළඟට පස්සේ වීඩියෝ එක බලන කට්ටියට මේ පොඩි ඉන්ඩිකේටර් එකක් දෙමු. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මාකට් එක මෙතෙන්ට පල්ලෙහාට ආවට පස්සේ ඒ කියන්නේ මේක කැච්චර් ආවට පස්සේ මෙතනදී හැදෙන කැන්ඩල් එක හොඳ bullish engulfing candle එකක් හැදුනොත් එහෙම ඔයාලට මෙතනදී මාකට් එක ලොං කරන්න පුළුවන්. මෙන්න මේ targets දක්වා. ඊට පස්සේ මෙතන මාකට් එකේ හොඳ මරබෝසු කැන්ඩල් එකකින් මාකට් එකේ මෙන්න මේ තියෙන ලොකු area එක break වුණොත් ඔයාලට මෙතනින් short entry එකක් ගන්න පුළුවන්. මෙන්න මේ support එක දක්වා. හරිද? short entry එකක් ගන්න පුළුවන්. ඒක short entry එක ගන්න මෙන්න මෙතනින් නැවත short එකක් ගන්න. මෙතන short එක ගත්ත කට්ටියට ඒක hold කරගෙන ඉන්න පුළුවන්. අනිත් අයට මෙන්න මේ හරියට වගේ තියලා මේ stop loss එක short එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ market එක මෙතනින් හැරුණොත් එහෙම ඔයාලට long එකක් ගන්න පුළුවන්. ආයෙ මෙතනින් long එකක් ගන්න පුළුවන්. stop loss එක මේ හරියට වගේ කියලා මෙන්න මේ targets තියලා long එකක් ගන්න පුළුවන්. හරි. මේ support resistance වලින් පිට ගියාම market එක මම ඔයාලට ආයෙ market update එකක් ගේන්න.
මොන හරි ප්‍රශ්න තිබ්බම මට මැසේජ් එකක් දාන්න. අපේ group එකට join වෙලා ඉන්න. ඒ වගේම අර අවස්ථාව මගේ අරගන්න එපා Exness එකේ deposit bonus එක. මොකද මේ වගේ ඒවා හැම පාරකම Exness එකෙන් දෙන්නේ. Exness එකෙන් bonus එකක් දෙනවා නම් අනිත් brokers ලගේ වගේ නෙමෙයි සුපරි bonus එකක් තමයි දෙන්නේ. ඉතින් මේකේ මේ bonus එකට join වෙන කට්ටියට පස්සේ ගොඩක් profits ගන්න පුළුවන්. මතක තියාගන්න ඕන මේ promo code එක use කරොත් විතරයි මේ bonus එක ඔයාලට ලැබෙන්නේ. අනිවාර්යෙන් $50ට වැඩි deposit එකක් කරන්න ඕනේ. ඒ වගේම මේ දාගන්න මුදල ඔයාලට තව වැඩි කරගන්න ඕන නම් අපේ trades එක එකතු වෙලා ඔයාලට trade කරන්න පුළුවන්. අපේ group එකේ link එක ඔයාලා දාලා තිනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම මතක් කරලා ඉන්නවා. එහෙනම් අද වීඩියෝ එක අවසానයි. අපේ YouTube channel එක subscribe කරලා comment එකක් දාලාගෙන යන්න මතක කරන්න බෑ.